ආදරේ කරලා තියෙද්දිත් රිලේෂන්ෂිප් එකක් ඇයි අවුල් වෙලා යන්නේ? ආදරේ නැති නිසාද? නැත්නම් අපි කරන පොඩි වැරදි නිසාද? අද මේ වීඩියෝ එකේ රිලේෂන්ෂිප් බින්දෙන්න හැබෑම හේතු සරලව කතා කරමු. අංක 1. කතා නොකරන එක. රිලේෂන්ෂිප් එකක් අවුල් වෙන්න ලොකුම හේතුව කතා නොකරන එක. අපි හිතේ තියෙන දේ කියන්නේ නැතුව ඇතුලේම තියාගන්නවා. එතකොට පොඩි අවුලක් කාලයත් එක්ක ලොකු ප්‍රශ්නයක් වෙනවා. උදාහරණයක්. ඔයාට යා නිසා හර්ට් වෙනවා ඒත් ඔයා ඒක කියන්නේ නැහැ. ඊළඟ වෙලාවේ ඒක තවත් ලොකු වෙලා පිපිරෙනවා. අංක 2. එයාට තේරෙන්න ඕනේ කියලා හිතන එක. අපි හිතනවා එයා මට ආදරේ නම් මම හිතන දේ එයාට තේරෙන්න ඕනේ කියලා. නමුත් සත්‍ය කියන්නේ කාටවත් අනිත් කෙනාගේ මනස කියවන්න බෑ. ඒ නිසා තේරුම් ගන්නවට වඩා තේරුම් කරලා දෙන එක වැදගත්. අංක 3. Overthinking and phone problems. රිප්ලයි එක ලේට් වුණාම අපි හිතනවා මාව ගණන් ගන්නේ නැහැ කියලා. ඔන්ලයින් නැටි වෙද්දි අපිව මග හරිනවා කියලා හිතනවා. බොහෝ වෙලාවට ඒවා අපිම හිතන කතා විතරයි. අංක 4. ඊගෝ and මම තමයි හරි කියන එක. රිලේෂන්ෂිප් එකක ඇතුලේ කෙනෙක් හරි හෝ වැරදි වෙන්න පුළුවන්. නමුත් මම තමයි හරි කියලා දඩබ්බර වෙද්දි රිලේෂන්ෂිප් එක හිර වෙලා යනවා. ඇත්තටම කෙනෙක් ජය ගන්න ඕනේ රිලේෂන්ෂිප් එකද නැත්නම් ආගියුමන්ට් එකද කියලා හිතන්න ඕනේ. අංක 5. effort අඩු වෙන එක. මුලදී මැසේජ්, කෝල්ස්, කෙයා ඔක්කොම තියෙනවා. කාලයත් එක්ක දැන් එයා ඉන්නවනේ කියලා effort අඩු වෙනවා. ආදරේ තියනවට වඩා ආදරේ පෙන්වන එක වැදගත්. රිලේෂන්ෂිප් අවුල් යන්නේ ආදරේ නැති නිසා නෙවෙයි. කතා නොකරන නිසා, වැරදිට හිතන නිසා, ඉවසීම අඩු නිසා වගේ දේවල් නිසා. කතා කරන්න පුරුවන් නම්, ඇහුම්කන් දෙන්න පුළුවන් නම් බොහෝ රිලේෂන්ෂිප් අවුල් වෙන්නේ නැහැ. ආදරේ කියන්නේ රොමෑන්ස් නෙවෙයි. respect, patience, communication, trust, understanding වගේ දේවල් ගොඩක එකතුවක්. ඒව සමග අපිට රිලේෂන්ෂිප් එකක ඇත්තටම සාර්ථක වෙන්න පුළුවන්.